YouTube channel එකට බොහොමත් ආදරෙන් ඔයගොල්ලෝම පිළිගන්නවා. ඉතින් මම මේ දවස් ටිකේම කතා කරගෙන යන්නේ සෞඛ්‍ය ප්‍රවර්ධන පෙරපාසලක් නැත්නම් පෙරපාසලක් තුල කොහොමද සෞඛ්‍ය ප්‍රවර්ධනය කරගන්නේ නැනවත් ගුණවත් යහපත් බුද්ධිමත් සහ නිර්මාණශීලී හෙට දවස සඳහා අවශ්‍ය වෙන දරුවෙක් සකස් කර ගැනීම සඳහා. ඉතින් අද දවසේදී මම හිතුවා කතා කරන්න ව්‍යායාම සහ සක්‍රීය බව සම්බන්ධව. එතකොට ව්‍යායාම කියුවම අපි නැමෙන්න දිගෑරෙන දැන් අපි වැඩිහිටියෝ විදිහටත් ව්‍යායාම වල නිරත වෙනවනේ. ඉතින් පුංචි දරුවොත් මේ විදිහට ව්‍යායාම කරන්න. ඇත්තටම දරුවෙකුටත් යම් ව්‍යායාම කොටසක් ඕන. ඔයගොල්ලන්ට මතක නම් ඔයාගේ දරුවා චූටි කාලේ පුංචිම කාලේ මාස 2-3 එයා කොහොමද අතපය වීදෙව්වේ අත් දෙකයි කකුල් දෙකයි මැෂින් එක වගේ හූ ගාලා දුවන හැටිවා දකින්නේ නැති. ඒ තමයි ඒ දරුවට අපි නොකියුවට එයාගේ ශාරීරික ව්‍යායාමය කරගත්තා. එයා ඇස් දෙක නැටෙව්වා. අතපය හොඳටම හෙලෙව්වා. ඒ චලන හරහා එයා අපෙන් ගත්ත ආහාර මෞකිරි ටික එයා දහණය කරා. ඒකෙන් ශක්තිය පෙරලා ගත්තා ඒ සඳහා අවශ්‍ය වෙන විදිහට. ඉතින් මේ වගේම දැන් පෙරපාසල් දරුවා කියන්නේ අවුරුදු 3ක් 5ක් අතර වගේ දරුවෙක්නේ. ඇත්තටම මේ දරුවගේ ක්‍රියාකාරීත්වය මත දරුවගේ මොළයේ සංවර්ධනය වීම වේගවත් වෙනවා. ඉතින් අපි හිතනවා දරුවගේ බෑග් එක අපි අරන් යන්න ඕන, වතුර බෝතලිය අපි අරන් යනවා. අයියෝ කකුලේ වට ගනීද දන්නේ, දරුවට බර තියෙයිද දන්නේ. දැන් මේ වගේ හිතලා වර්තමාන අම්මලා තාත්තලා බොහෝ වෙලාවට පෙර පාසලේ නෙමෙයි පාසල් දරුවගේ පොත් බෑග් එක අම්මා තමයි ගෙනියන්නේ. බයිසිකලේ හෝ කාර් එකේ හෝ වෙන යම් වාහනයක යනවනම් ඉතින් වාහනේට ගිහින් දාගන්නෙත් අම්මා හෝ තාත්තා. ඊට පස්සේ වාහනෙන් බැහැලා ළමයාත් වඩලා ගේට්ටුවෙන් ඇතුළට තියලා තමයි පොත් බෑග් එක පිටේ එල්ලන්නේ. එහෙම නැත්නම් පුළුවන්කමක් තියෙනවා නම් පාසලෙන් අවහිරතාවයක් නැත්නම් පාසලේ ඩෙස් එක උඩටම දරුවගේ පොත් බෑග් එක වතුර බෝතලෙත් එක්කම ගිහින් දෙනවා. මෙතෙන්ට අම්මලා ලෑස්ති වෙන්න එපා කියලා තමයි මට කියන්න තියෙන්නේ. හේතුව මම තරහකට නෙමෙයි කියන්නේ. ළමයාගේ හසුරු කුසලතා ඇති වෙන්නේ අත් දෙකෙන් ක්‍රියාත්මක වෙන විදිහ. පෑන අල්ලන්න, පැන්සල අල්ලන්න, ඉරේසරේ අල්ලන්න, ඉදිකටුවක් නූලක් අල්ලගන්න පුළුවන්. මම කියන්නේ මේ මහන්න යන්න දරුවෝ සූදානම් කරනවා කියන එක නෙමෙයි. හැබැයි දරුවට යම් කිසි පුංචි දෙයක් ගන්න, පුංචි දෙයක් අල්ලන්න, පුංචි වැඩක් කරන්න දරුවගේ අතපය පුරුදු පුහුණු වෙන්න ඕන. මට මතකයි 90 ගණන් වල වගේ මේ පූර්ව ළමාගේ සංවර්ධනය කියන මාතෘකාව වෙනකොට වීයට අහුලන එක, හාල්ලට වෙන් කරන එක මේවා කියලා දෙන්න කිව්වා. පොල් කුඩු වල රළුව දැනෙන හැටි, පොල් ගාලා තියෙන එකේ රළුව දැනෙන හැටි මේ දෙක හඳුනා ගන්න දරුවට අවස්ථාව දෙන්න කියලා දුන්නා. එතකොට අතීතයේදී අපිට මේවා නිරන්තරයෙන් નિરાයාසයෙන් අපේ අම්මලා දුන්නා. හේතුව අම්මලාට දරුවෝ ගොඩයි, අම්මලාට වැඩ ගොඩයි. ඒ හින්දා අම්මා වී ටික කොටලා හාල් ටිකේ අර වීයට අහුලන වැඩේ අපිට දුන්නා. අපි දන්නේම නැතුව හසුරු කුසලතා අපිට හම්බ වෙලා තියෙනවා. ඉතින් අපි අර වීයට ටික එකතු කරලා අම්මට බොහොම ආදරෙන් අම්මා ළඟට වෙලා ඉඳගෙන අර වීයට ටික එකතු කරලා දුන්නා. ඉතින් මේක තුල අපි වීයටේ සහ හාල්ලටේ කියන එකේ වෙනස ඇහෙන් දැක්කා. අපි අතින් අත ගාලා ස්පර්ශය තුළ අපි මොළයේ සියුම් ස්ථාන වෙනස් කරන වැඩි නැත්නම් සියුම්ව දැනුවත් වෙන වැඩි අපි සිදු කරගත්තා. ඉතින් මේක අද අපිට කෘතිමව කරලා දෙන්න වෙලා තියෙනවා. ඉතින් ඒක ගැන අපි කනගාටු වෙලා වැඩක් නැහැ. ඒක ගැන දුක් වෙලා වැඩක් නැහැ. හැබැයි අවස්ථාව අපි ගමු ප්‍රයෝජනවත් වෙන විදිහට යොදා ගන්න. ඉතින් එතෙන්දී පුංචි ඉදලක් පුංචි කොස්සක් අරගෙන චූටිවට අතු ගන්න එක, ලුණු ගෙඩියක් සුද්ධ කරගන්න එක. මේව ක්‍රියාකාරකම් තමයි. ඒක තුල ළමයා සුදු ලුණු මොනවද, රතු ලුණු මොනවද, ලොකු ලුණු මොනවද, නැත්නම් බී ලුණු නැත්නම් රට ලුණු කියන මේ නමත් එයාගේ ඔළුවට වදිනවා. ඒකේ පාට අඳුන ගන්නවා, ගෙඩියේ ප්‍රමාණය අඳුන ගන්න. දැන් දරුවා බොහෝ දේවල් මේ ඔළුව ඇතුළට නැත්නම් මොළයට යන විදිහට සංවේදී විදිහට දරුවා ඉගෙන ගන්නවා අම්මගේ කතා බහ තුලින්. ඒකම පෙරපාසල තුල සිදු කරනවා. පෙරපාසලේදී ඔයගොල්ලන්ට හරි තරහ එනවා. මොකද අද පොල් කුඩු පාට කරලා එවන්න කිව්වා, අද වැලි පාට කරලා එවන්න කිව්වා, ඊළඟට කඩදාසි කොළ කපලා එවන්න කිව්වා, මල් වේලලා එවන්න කිව්වා. හරි හිරිහැරයි. අපිට එහෙම හිතෙනවා. නමුත් ඒක ඔයාගේ දරුවා වෙනුවෙන් ඔයාලව දිරිමත් කරන්න, ඔයාගේ දරුවා හොඳ ස්වයංපෝෂිත දරුවෙක්, අනාගත පුරවැසියා යහපත් සහ නිර්මාණශීලී කරන්න ගන්න ව්‍යායාම. ඉතින් මේවා තුල තියෙන්නේ දරුවගේ හැකියාවන් සංවර්ධනය කරන එක. ඉතින් දරුවගේ හැකියාවන් සංවර්ධනය වෙනවා වගේම දරුවා ලෙඩෙක් නොවි ක්‍රියාකාරී දරුවෙක් කරන්න ඕනේ. එහෙනම් ක්‍රියාකාරී වෙනකොට ඔන්න පුංචි දුරක්
දුවන එක. එයාගේ පොත් ටික අතනින් ගන්න පුතේ කියලා ටීචර් කියනවනම් අපි ළමයාට වැඩ කියනවා කියලා ඔයගොල්ලෝ උරණ වෙන්න යන්න එපා. ඒක තමයි හොඳ දේ. එතකොට පන්ති කාමරේ වැඩ ඉවරුනහම පුතේ ඔයාලා වැඩ කරපු තැන්වල තියෙන දේවල් අස් කරන්න කියනවා. ටීචර් මේක කරන්න බැරිකමම නෙමෙයි. සමහර කම්මැලි ටීචර්ලත් ඇති. හැබැයි බොහෝ වෙලාවට මේක ඇතුලේ ඒගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා දරුවගේ මනස කොහොමද සංවර්ධනය කරන්න කියලා. ඉතින් අන්න ඒක නිසා තමයි දරුවට පැහැදිලිවම කියන්නේ පුතේ ඔයා දැන් වැඩ ඉවර නම් හිමීට ඔයා හලපු දේවල් ටික ඔයා ළඟ ඔයා වැඩ කරනකොට හැලිච්ච දේවල් ටික අස් කරන්න පුතේ කියලා කියනවා. ඉතින් මේක තුල ක්‍රියාකාරකම එයාගේ මොළයේ සංවර්ධනය සිද්ධ වෙන අතරම එයාට පුළුවන්කම ලැබෙනවා මේ වගේ යමක් ඉගෙන ගන්න. ඉතින් ඒක තුල දරුවගේ ව්‍යායාමය සිද්ධ වෙනවා. එතකොට වැසිකිළියට ගිහින් වතුර එකක් ගහන එක බරපතල කාර්යයක් නෙමෙයි. එයා හරියට හොදන්නේ නෑ තමයි. නමුත් ඒක ටීචර් පස්සේ හේදුවත් දරුවගේ ක්‍රියාකාරකම දරුවට කරගන්න දෙයි. පොත් බෑග් එක දෙන්න දරුවට පිටේ ඉල්ලගෙන යන්න. ඒක දරුවගේ බර නෙමෙයි. ලොකු බරක් නෑ. සාමාන්‍යයෙන් යාට උස්සගෙන යන්න පුළුවන් ප්‍රමාණයක්. වතුර බෝතලය යා දවසේ බොන වතුර එක. යාට පුළුවන් උස්සගෙන යන්න. ඒ වයසත් එක්ක ක්‍රමානුකූලව අලි ලොකු බෝතලයක් දෙන්න එපා. පුංචි බෝතලයක් සාමාන්‍ය එකක් දෙන්න. වතුර එක ඉවරුනහම ෆිල්ටර් එකකින් ගන්න ක්‍රමයක් හරි මොනවා හරි වෙනම තව බෝතලයක් ඔය ඉහින් තියලා තියන්නේ. ඒක කමක් නෑ. හැබැයි අර විදිහට දරුවගේ දෛනික ක්‍රියාකාරකම් පිඟාන හොදන වැඩේ එයාට දෙන්න. හේදුවෙන් පස්සේ ඉඳුල් ටිකක් ඉතුරු වෙයි. දරුවට 100% සම්පූර්ණ කරන්න බෑ මේ චූටි දරුවෝනේ. එතකොට අපිට පුළුවන් ඒක නැවත වතාවක් දරුවා ඈතට ගියයින් පස්සේ අපි ඒක පස්සේ පිළිසුදු කරනවා. හරි පුතේ ඔයා හරි හොඳයි. හොඳ වැඩක් කරලා තියෙනවා. ඔයා හොඳට පිඟාන හොදලා තියෙනවා. හැබැයි පුතේ අර අම්මිට ටිකක් හොද ගන්න ඕන නිසා හරි. එහෙම නැත්නම් මේකේ තෙල් චුට්ටක් තියෙනවනේ. අම්මි තව සැරයක් හොදලා ගන්නම් පුතේ. ඔයාට බීජ හැදුනොත් බඩ රිදෙන්න පුළුවන් නේ. ඈ බඩ ඌව වෙන්න පුළුවන්. ඒක නිසා මම හොදනවා වගේ අන්න එහෙම දෙයක් කියලා නැවත පිඟාන හොදන්න. එයා කරපු වැඩේ අඩුපාඩු තියෙනවා. අයියෝ ඔයාට බෑනේ. ඔයා හරියට කරේ නෑනේ. මේව නෙමෙයි. අර හොඳ දේ කියලා දරුවව හොඳ හිතින් කියන්නේ මනස අවුල් නොකර ළමයාගේ හිත රිදවන්නේ නැතුව යහපත් විදිහට මේ දේවල් කරන්න. පුංචි කාලෙම්ම දරුවා හොඳ මාර්ගයකට ගන්න. ඔයගොල්ලන්ට කරදර අඩුවේ. දරුවා දැන් ඇඳුම් ටික පිළිවෙලට ගෙනත් තියෙනවා වගේම දැන් එයාගේ ආරක්ෂාව ගැන නැත්නම් එයාගේ ව්‍යායාම ගැන. ඒතකොට එයා නිරෝගී දරුවෙක්ද කියලා බලා ගන්න පුළුවන් වෙනවාට. එයා මුත්‍රා කරනවා අරගාන කොහොමද? මුත්‍රාවල පාට මොනවද? දැන් දරුවම මේවා ගැන දැනුවත් වෙලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක මට පුළුවන් වෙනවා ඉදිරියටත් මේ දේවල් වැඩි දියුණු කරගන්න. අද දවසට මම ව්‍යායාමයේ සහ සක්‍රීයව දිනය ගත කිරීම කියන එක ගැන කතා කරන එක නතර කරන්න හිතුවා. පෙර පාසල් දරුවා ගැන තමයි මම අදත් කතා කරේ. ඉතින් තවත් මේ සම්බන්ධව අතුරු මාතෘකා කීපයක්ම තියෙනවා. ඉතින් ඉදිරියටත් ඊට කතා කරන්න හිතුවා. අද දවසේදීත් මම නිහඬ වෙනවා. මම subscribe කරලා නැති අය ඉන්නවනම් subscribe කරන්න. යාළුවන්ටත් කියන්න. මේක යහපත් නැත්නම් වැදගත් කියලා හිතෙනවනම් ඒ වගේම කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න, අනිත් අයටත් දැනගන්න ෂෙයා කරන්න. බොහොමත්ම ස්තුතියි.